මහරගම අපේක්ෂාරෝහලට ගව්පේ හරහා දැන් පරිත්‍යාග සිදු කරන්න පුළුවන්. අධ්‍යාපනයේ එකම අරමුණ රැකියා වෙළඳපොළට සූදානම් කරන එක නෙවෙයි. අපි ගොඩාක් අය හිතනවා ඉස්කෝලේ හෝ විශ්වවිද්‍යාල තුළ ඍජුවම රැකියාවකට පුහුණු වෙන්න ඕනේ කියලා. හරි. එතකොට අධ්‍යාපනයේ අපි හදන්න ඕනේ රැකියා වෙළඳපොළට සපයන පුද්ගලයා ගැන හිතලා විතරක් නෙවෙයි සමාජයට අවශ්‍ය මොන වගේ කෙනෙක්ද කියන එක ගැනත් අපි හිතන්න ඕනේ. තමන් ගැන විශ්වාසය තියෙන confidently ඒක සමාජයට ගිහිල්ලා හොයාගෙන යන්න පුළුවන්. දැනුම හොයාගෙන යන්න පුළුවන්. දැනුම අත්පත් කරගන්න පුළුවන්. ලේසි ඕනෑම ATM එකකට යන්න රන් කාසි දිනා ගන්න ලංකපේ. අන්න එහෙම පුද්ගලයෙක් තමයි අපි මේ අපේ මේ අධ්‍යාපන ක්‍රමය තුල බිහි කරන්න පුළුවන් වෙන්නේ. එතකොට එළියට ගිහිලා තව කවුරු හරි කොහෙද මට රැකියාවක් දෙන්නේ කියලා බලාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. ඒ රැකියා අවස්ථාව සහ ආර්ථිකයට සහභාගී වෙන්න පුළුවන් විදිය හදා ගන්න පුළුවන් කෙනෙක් තමයි අපි නිර්මාණය කරන්න ඕනේ. එතකොට අපි මේ යෝජනා කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුල අපි නිර්මාණය කරන්න උත්සාහ කරන්නේ අන්න එහෙම කෙනෙක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.